අලුත් 500ට වඩා වැස්සම නාය ගියා. 100ට වඩා මැරිලා තියෙනවා. ඒ අතේ මේ පාර හොඳයි. මේ ඒ කතාවලට නම් ගරු නියෝජක කතානායකතුමනි ලෑස්ති වෙන්න එපා. ඔබේ අපේ දේශපාලන ප්‍රශ්නේ පස්සේ බේරගන්න. ඒවට ලෑස්ති වෙන්න එපා. ඔබට විහිළුවක් මේක. හික්කෙක් ගගා ඉන්න. අහිංසක මැරිච්ච මිනිසුන්ට තමයි වේදනාව තියෙන්නේ. ඔයාලට මේක විහිළුවක්. ඔව් අපි දැක්කනේ ඔයාලගේ විහිළු මීට තරු ඇමතුමා මේ කරුණා කළා දැන්වත් විහිළු නොකර අහගන්න. විහිළු නොකර අහගන්න. අපෙන් අහගන්නත් එපා. ඔබතුමාලා මිනිස්සු පස් කඳුවට යට වෙනකම් බලන් ඉඳලා දැන් ඇවිල්ලා මෙතන විහිළු කරන්න ලෑස්ති වෙනවා. ගාන නියෝජක කතානායකතුමනි. ඔබතුමාට මේ විපක්ෂයට චෝදනා කළා මේකත් බේර ගන්න පුළුවන් කියලා හිතනවා නම් වැරදිලා. අදටත් කඳුරුවල පාසලේ මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට ගෙවල් දෙනවා කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ලක්ෂ 50යි 100යි ටකරමක් ගියාම 10ක් දෙනවා කිව්වා. දැන් ඔබතුමාලා අද වෙනකන් දැනුම් දුන්නාද ප්‍රාදේශීය ලේකම්වරුන්ට කොහොමද ඒකට ක්‍රියාත්මක වෙන්නේ කියලා? කොහොමද ආධාර දෙන්නේ කියලා? කොහොමද ජීවිත ගොඩනගන්නේ කියලා? හැබැයි ඔබතුමාලාට හිතර දෙන දෙයක් කිව්වම ඒක හොයන්න පොලිසිය යවනවා. ජනාධිපතිතුමාට හරි ඇමතිවරයෙක්ගේ හිතර ඉදුණොත් ගරු නියෝජක කතානායකතුමනි පොලිසිය CID ටික ඔක්කොම යනවා. හැබැයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වෙලා තාමත් කඳුරුවල ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත හදන්න යන්න බෑ කාටවත්. ඒවට පොලිසි නෑ. ඒවට ආණ්ඩුත් නෑ. ඒවට බලන්නේ නිලධාරි. මොකද MPR එකෙන් ගිහලා ලියුම දුන්නේ? ගෙවල් පැලිච්ච අයට කිව්වා ගෙවල් වලට යන්න. මිලිමීටර 50ට වැඩියෙන් වැස්සොත් පොඩක් බලා ගන්න. 100ට වැඩියෙන් වැස්සෝ පරිස්සම් වෙන්න 150ට වැඩියෙන් වැස්සොත් එන්න කියනවා. දැන් MPR එක මිනිස්සුන්ට කියනවා. දැන් ඒක තනතුරු ඇඟවීම. නිලධාරී නායකයෙක්ගේ හැමතැනම මිනිස්සු කඳුරු වල දිගටම තියලා ලෑස්ති වෙන්න එපා. දැන් වතු සේවකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. පහම්පුත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. මොකද බහුතරයක් ජනතාව තරුණ පරම්පරාව වතු වල වැඩ කරන්නේ නැහැ නියෝජක කතානායකතුමනි. හැබැයි හාම්පුත් එක්ක දෙන කිවිසුම අනුව වත්තේ වැඩ කරේ නැත්නම් සහන ලැබෙන්නේ නැහැ. රොකිල් කොටගල මේ හැමතැනම මේ ප්‍රශ්නේ තියෙනවා කර නියෝජක කතානායකතුමනි. යටිදල පහසුකම් වල ලොකු අභියෝගයක් තියෙනවා අපි දන්නවා. ඒක හදන්න කාලයක් යන්න පුළුවන්. හැබැයි తాවකාලික විසඳුම මොකද්ද? දැන් ඔබතුමාලා අහුවම කියනවා පාරවල් ටික හැදුවා දැන් හරි. ඔව් පස් ටික දෙපැත්තට කරලා තියෙනවා. අපි ඒකට චෝදනා කරන්නේ නැහැ. දැන් උඩුනුවර ආසනේ චූලාබේ මධ්‍යම විද්‍යාලේ ගමේ ඇත එකතු වෙලා පන්සලේ හාමුදුරුවෝ එකතු වෙලා පාර බොහොම අමාරුවෙන් හදාගත්තා. ඊයේ වර්ෂාවට කඩාගෙන ගියා. දැන් ඒකත් වර්ෂාවට බැනලා ඇඟ බේර ගන්න පුළුවන්. ආයේ මේ පහුගිය ආණ්ඩුව වලට වැස්සට නායාමට බයින්න එපා. දැන් ඔබතුමාලගේ පොළොන්නරුවේ අපි පොළොන්නරුවේ රාජ්‍ය නායකයෙක් ඉන්න නිසා දැන් මේ කඩන් ගියා. වෙල්ල. ඉතින් ඔබතුමාලා මොකද්ද ඒකට ගන්න පිළිවෙල? පියවර. දැන් ගොවිතැන බලමුකෝ ඔබතුමාලාගේ ප්‍රදේශයේ මේ හැම තැනම ගොවි ගම්මාන පිටි විනාශ වෙලා තියෙනවා. ඔබතුමාලා කියනවා කිව්වට කටෙන්නේ ඔබතුමා රාජ්‍ය නායකයා හින්දා මම පිළිගන්නත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අවංක වෙන්න කරු ඇමතුමා දැන්වත් මේ අධිකරණ ඇමතුමා පේනවනේ හැරිලා බයින්න ඕනේ නෑනේ ඔහම. ඔබතුමා ඇත්ත කිව්වනම් ගරු නියෝජක කතානායකතුමනි මේ ගොවි ජනතාවගේ ගොවි බිම් විනාශ වෙලා ඉතිරි වෙච්ච අස්වැන්නවත් විකුණ ගන්න විදියක් නැත්තරකට ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලා වන්දි දෙන්න කතා කරනවා. දැන් සල්ලි ඇහුවම දුන්නා කියනවා. හැබැයි මිනිස්සුන් අතර ගිහිල්ලා තියෙනවද? දැන් මේ නිවාස ප්‍රශ්නේ ඔබේ විසඳුම මොකද්ද? දැන් ජනාධිපතිතුමා කිව්වා ඉඩමකට ලක්ෂ 50ක් දෙනවා කිව්වා. ඉඩමක් ගන්න. දැන් මේ 50 දෙන්නේ කවදද? සම්පූර්ණයෙන් ගේ විනාශ වුණොත් ලක්ෂ 100ක් දෙනවා කිව්වා. ඒ ලක්ෂ 100 දෙන්නේ කවදද? ඉඩමටයි නිවසටයි. දැන් මාසෙකටත් ළඟයි. දැන් ඔබතුමාලගේ ත්‍රිලියන එක මුදලුත් තියෙනවා නම් සල්ලිත් ළඟ තියෙනවා. සල්ලි දෙන්න බැරි කමක් නැහැ. දැන් අවසානයේ මොකක්ද වෙනව නියෝජක කතානායකතුමනි වෙන්නේ? ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුවේ. හැබැයි නිලධාරීන්ට ලිඛිත බයන්නේ නැහැ. ග්‍රාම සේවක මහත්තයාට බලය ලැබෙන්නේ නැහැ. මිනිස්සු වට කරගන්නේ ග්‍රාම සේවක මහත්තයාව. මිනිස්සු කියලා මුදල් ඉල්ලන්නේ ප්‍රාදේශීය ලේකම්ගෙන්. ඒ අය දන්නේ නැහැ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියන ඔක්කොම බොරු කියලා ඇත්ත කියලා. පාර්ලිමේන්තුවේ එකක් කියලා එළිය තව එකක් කියන්නේ. දැන් අදටත් ගරු නියෝජක කතානායකතුමනි පාසල් වල පන්සල් ඉන්න ජනතාව නිවාස වලට යවන්න ඔබේ වැඩ පිළිවෙල මොකද්ද? MPR එකෙන් ගිහිල්ලා වාර්තා දෙනවද? ඒ වාර්තා දෙන එකට ඔබ ආණ්ඩුවක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පාසල් යන දරුවාට රුපියල් 15000 දෙනවකෝ නිල ඇඳුම් ගන්න. 25000 කියලා පටන් ගත්තා. අපි 25000 හරි 15000 කියමුකෝ. ඒක දෙන්නේ කවදද? දැන් අග්‍රාමාත්‍යවරයා ඉස්කෝලේ පටන් ගන්න නියෝග කරලා තියෙනවා. දැන් ළමයිට නිල ඇඳුම් නැහැ. උපකරණ වල හිඟයක් තියෙනවා. අපි පුළුවන් විදිහට කට්ටිය එකතු කරලා දෙනවා. මේක නෙවෙයිනේ.
දැන් ආණ්ඩුවේ යම් පොරොන්දුවක් වුණා නම් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ. දැන් සමහර තැන් වලට මේ ආණ්ඩුවේ ඇමතිවරු යවුවා මේ කට්ටිය බලලා මෙතනට පස් දාලා තලන්න ඕනේ, මෙතනට බෝක්කු ගහන්න ඕනේ, මෙතනට මුක්කු ගහන්න ඕනේ, කිමිකල් ගහන්න ඕනේ කියලා කියන්න පුළුවන් විද්‍යාත්මක දැනුමක් තියෙන අය ඉන්නවා. හැබැයි අපි එහෙම දැනුමක් නැහැ අපිට. අපි එක MBR එකේ නිලධාරීන්ගෙන් ඉංජිනේරුවන්ගෙන් තමයි අපි අහන්නේ කරු නියෝජක කතානායකතුමා. මේ පැත්ත බලලා hina වෙන්න එපා හොඳ නැහැ. අපි එහෙම තමයි අහන්නේ. ඉතින් හරි ගරු නියෝජක කතානායකතුමා දැන් මේකට මොකද විසඳුම? ඒ හින්දා අපි ඔබෙන් ඉල්ලන්නේ. උදකට තකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියපු අය ලක්ෂ 10ක් දෙනවද? ඉඩමක් ගන්න ලක්ෂ 50ක් දෙනවද? සම්පූර්ණ ගයක් හදන ලක්ෂ 100ක් දෙනවද? පාසලෙන් දරුවගේ 25000 දෙනවද? නිවාස කුලියේ 25000 දෙනවද කියන කාරණේ පිළිබඳව තීන්දුවක් කරන කරු නියෝජක කතානායකතුමනි